ඔයාලා දැකලා තියෙනවද පින්පාට මිනිස්සු? කාගේවත් හිතක් රිද්දන්නේ නැතුව හරි ලස්සනට ජීවත් වෙන මිනිස්සු. මේ අය කොහෙදි දැක්කත් හරිම ආකර්ශනීයයි. ඉතින් අද මගේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ පින්පාට මිනිස්සෙක් එහෙමත් නැත්නම් ආකර්ශනීය මිනිස්සෙක් වෙන්නේ කොහොමද කියලා. ඔයාට සමහර මිනිස්සු දැක්කම හිතිලා තියෙනවද මෙයා නම් හරිම පින්පාටයි. සමහර මිනිස්සු ළඟින් දැනෙනව නේද අමුතු ආකර්ශනීය බවක්. එහෙම කෙනෙක් වෙන්න ඔයත් කැමතිද? මම නම් එහෙම මිනිස්සු ඕනතරම් මගේ ජීවිතේදී දැකලා තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් ඒ වගේ ආකර්ශනීය සුන්දර මිනිසෙක් වෙන්න. මෙයා නම් හරිම පින්පාටයි. මෙයා නම් හරිම සිරියාවන්ත පාටයි. කොහොමද එහෙම මිනිසෙක් වෙන්නේ? ඒකට තියෙනවා පොඩි ස්ටෙප්ස් කිහිපයක්. මේ ස්ටෙප්ස් ෆලෝ කරාම ඔයාටත් පුළුවන් එහෙම මිනිසෙක් වෙන්න. පළවෙනි එක තමයි අගය කරන්න. අපේ ජීවිතය ඇතුළතදී අපි අනිවාර්යයෙන්ම පුහුණු කරන්න ඕන දෙයක් තමයි තවත් මිනිස්සෙක්ව අගය කරන එක. මේකට ඔයාගේ ළඟින්ම ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. නැත්නම් ඔයා නන්නාඳුන පුද්ගලෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාගේ ජීවිතය ඇතුළතදී අගය කරනවා කියන එක හරිම උසස් දෙයක්. ඔයාට දිනපතා හමු වෙන මිනිස්සුන්ගේ හොඳ දකින්න ඔයා පුරුදු වෙන්න. ඔයා ගොඩක් කැමති නේද කවුරු හරි ඔයාට ලස්සනයි කියනවට. ෂා අද ඔයා හරි ලස්සනයි කියලා කියපු ගමන් ඔයාගේ හිතේ ඇතිවෙන නැවුම් හැඟීම ගැන ඔයා පොඩ්ඩක් මතක් කරන්න. ඒක හරිම සුන්දරයි. එහෙම නේද? ඒ වගේම තමයි ඒ වචනේ තවත් කෙනෙක්ට කියන එක. එදිනදා දවසේ පීඩණයෙන් ඉන්න කෙනෙක්ට පුංචි අගය කිරීමක් කියලා බලන්න. ඒ කෙනාගේ මූණේ බැවෙන අව්‍යාජ හිනාව, ඒ හිනාවට හේතු වුණේ ඔයාගේ කටින් පිට වුණු වචන දෙක තුනක් විතරයි. ඉතින් හැමදේම එහෙමයි. පුංචි දෙයකින් තමයි පටන් ගන්නෙ. ඉතින් ඔයාගේ ජීවිතය ඇතුළතදී ඔයා නන්නාඳුන පුද්ගලයෙක් වුණත් අගය කරන්න අද ඉඳන් පුරුදු වෙන්න. දෙවෙනි එක තමයි කරුණාවන්ත වෙන්න. මම හරි සුන්දර මිනිසෙක් දැකලා තියෙනවා. ඒ කෙනාගේ ඇස් හරිම දීප්තිමත්. ඒ මොකද කිව්වොත් ඒ ඇස්වල තියෙන්නේ පුදුම කරුණාවන්ත බවක්. මේ තියෙන්නේ සමාජ මාධ්‍ය තුල ඉතාමත් ජනප්‍රිය වුණු කෙටි චිත්‍රපටයක්. මේක නරඹන්න. ඉතින් ඕනම කෙනෙකුට කිසිම හේතුවක් නැතුවම කරුණාවන්ත වෙන්න අපිට හැකියාවක් තියෙනවා. ඒක සත්තුන්ටද ගස්කොළන් වලටද කියලා වෙනසක් නැහැ. කරුණාවන්තකම ලස්සන මේකප් එකක් වගේ. try කරලා බලන්නකෝ වියදමක් නැතුව natural beauty එකක් ගන්න කරුණාවන්ත වෙලා ඔයාට පුළුවන් වෙනවා. ඒ දැන් සමාජයේ තියෙන දෙයක් තමයි මට ගැහුවොත් මම ගහනවා. මට රැව්වොත් මම රවනවා. ඒත් එහෙම එපා. ඔයාගේ ජීවිතය ඇතුළතදී ඔයා අනිත් හැම කෙනෙක්ටම කරුණාවන්ත වෙන්න. නරක සිතුවිලි ඔයාගෙන් ඈත් කරලා ඔයා කරුණාවන්ත මිනිසෙක් වෙන්න උත්සාහ කරන්න. තුන්වෙනි එක තමයි අඩුවෙන් වැරදි දකින්න. ඔයා මෙහෙම හිතන්නකෝ. ඔයා අකමැති පුද්ගලයෙක් ඉන්නවා. එයා ඔයාට වැරදි කරපු කෙනෙක්. ඔයාට නිතර මේ වැරදි පේන මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න උත්සාහ කරන්න. එතනින් මූව් වෙන්න. මේ වැරදි එක්ක ගැටි ඉන්න එපා. තවත් දෙයක් තමයි ඔයා එක අනිත් මිනිස්සුන්ගේ ඕපදූප කියන අය ඉන්නවනම් ඒ ආශ්‍රය අද ඉඳන් අඩු කරන්න. ඔයා දන්නවද අනුන්ගේ ඕපදූප කතා කරන මිනිස්සු නිසා ඔයාගේ හිතත් ඒ කුණු වලින් පිරෙන බව. ඔයා එතනින් ඈත් වෙන්න. ඒක වේගයෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි වෙන්න තියෙත් හිමින් ඈත් වෙන්න. අනිත් අයගේ හොඳ විතරක් දකින්න. එතකොට ඔයාගේ හොඳ විතරක්ම පෙනෙන්න පටන් ගන්නවා. දැන් මේ සමාජයේ අපිට ඔයා කපල් එකක් වුණත් හරි, ඔයා පවුලේ සමාජිකයෙක් වුණත් හරි, ඔයා දරුවෙක් වුණත් හරි කොච්චර හොඳ 1000ක් කරත් අපි අර කරන එක වැරද්ද අල්ලගෙන තමයි කියවන්න බලන්නේ. ඉතින් එහෙම එපා. අද ඉඳන් ඒ කරපු පොඩි අඩුපාඩු අමතක කරලා අර කරපු හොඳ 99 විතරක් මතක් කරගෙන ජීවිතය සැහැල්ලුවෙන් ගත කරන්න. ඉතින් මේක ඔයාගේ ජීවිතේ පුරුද්දක් වශයෙන් කරගත්තොත් ඔයාට අනිත් අයගේ වැරදි විතරක් පිනන එක ඉබේටම නතර වෙනවා. මේකෙන් ඔයා අනිත් අයගේ අඩුවෙන් වැරදි දකින්න එක ඉබේටම පුහුණු වෙනවා. ඉතින් මේක ඔයාගේ ජීවිතේ පුරුද්දක් කරගන්න. හතරවෙනි එක තමයි තමන් ගැන හිතන්න. self love. ඔයා ගැන හිතන්න. ඔයා අදහන ආගම අදහලා දවස පටන් ගන්න. ඔයාගේ ලස්සන වෙනුවෙන් දේවල් කරන්න. ලස්සනට අඳින්න, පිටිසිඳුව ඉන්න, හිතින් ගතෙන් දෙකෙන්ම. භාවනා කරන්න, යෝග කරන්න. ඔයා කැමති දේවල් කරලා ඔයාව සතුටින් තියන්න. ඔයා ඔයාට කොයිතරම් ආදරය කරනවද? ඒ ආදරේ වටේ ඉන්න මිනිස්සුන්ට දැනෙන්න ගන්නවා. අනිත් එක තමයි ඔයා ඔයාට ආදරේ තරමටම තමයි අනිත් අයගෙනුත් ඒ ආදරේ අපිට ඔයාට එයාලගෙන් ලැබෙන්නේ. ඉතින් ඔයා ඔයාට ඉස්සෙල්ලාම ආදරය කරන්න පුරුදු වෙන්න. ඉතින් ඉබේටම එතකොට ඔයාගේ වටේ ඉන්න අයත් ඔයාට ආදරය වෙන්න පටන් ගන්නවා.
අපි බලමු පස්වෙනි එක මොකක්ද කියලා. පහ තමයි මෛත්‍රී කරන්න. ඔයාගේ ජීවිතය ඇතුළතදී අනිවාර්යයෙන්ම පුහුණු කරන්න ඕන අංගයක් තමයි මෛත්‍රී කරන එක. ඉතින් මේක අඩුම ගානේ දවසට විනාඩි 10ක්වත් පුරුදු වෙන්න. මේක වඩාත්ම සුදුසු වන්නේ උදේ ඔයා නැගිට්ටට පස්සේ කරන එක. මේකෙන් පුළුවන් ඔයාගේ මුළු දවසම ඉතා නැවුම්ම ගත කරන්න. ඉතින් මෛත්‍රී කරන එකත් ඔයාගේ ජීවිතය තුළ අනිවාර්යෙන් පුහුණු වෙන්න ඕන අංගයක්. ඒකත් අද ඉඳලා ඔයා පටන් ගන්න. ඉතින් කොයිම වෙලාවකත් ඔයා හිතන්න එපා ඔයාගේ ජීවිතය ඇතුළේදී ඔයා පරක්කුයි කියලා. මේ ගැන හිතලා ඔයා පසුතැවෙන එක අද ඉඳන්ම නතර කරන්න. මේවා හරිම සරල දේවල් කියලා හිතුණත් ඔයා මේව එදිනදා පුහුණු කරන්න. ඔයාට දැනෙයි වෙනසක්, හිතට සහනයක්. කාලයක් යනකොට ඔයාට නොදැනීම ඔයාට මේ ඍණාත්මක ඊර්ෂ්‍යා සිතුවිලි පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඒකෙන් ඔයාට ඔයාගේ එදිනදා වැඩ පහසුවෙන් කරගන්න පුළුවන්. කරන හැමදේම සාර්ථක වෙන්න අනිවාර්යෙන් පටන් ගන්නවා. ඉතින් ජීවිතයට ලස්සන ආශිර්වාද ලැබෙයි. අද ඉඳන්ම ඔයා මේවා පුහුණු කරන්න. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් ඉස්සරහටත් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා.